සිරස වැඩසටහනකට ඇවිල්ලා අනුර කුමාර දිසානායක කියන්නේ මම හෝ මගේ පක්ෂ කවුරුන් හෝ යමක් කියනවා නම් ඒ සියල්ලම පරම සත්‍ය වේ කියලා එතුමා කිව්වා. කවදාවත් බොරුවක් කියන්නේ නැහැ කියලා ඔහු කිව්වා. ඔහුගේ පක්ෂයේ ඔහුවත් ඔහුගේ කවුරුවත් කිසිම කෙනෙක් බොරු කියන්නේ නැති කණ්ඩායමක්. එතකොට එහෙම අය අතරේ ගල්ලංගුරු බාල වුණත් ඇත්තටම ගල්ලංගුරු කියලා જાතියක් එහෙම ආවේ නැතත් ගල්ලංගුරුට මේ පොල් කටු අඟුරු ආවත් හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව කොච්චර ඒ කියන්නේ ඒව රුපියල් 7 පාඩුව වගේ නෙමෙයිනේ බලන්න ඕන. මේ මිනිසුන්ගේ තියෙන මේ ගුණයහපත්කමට වටිනාකමක් දෙන්න ඕනනේ. එතකොට මේ රටේ ජනතාව ගෑස් පොලිමේ ඉන්නවද? ගල්ලංගුරු බාල වෙලා ඒක වෙන පාඩුව නිසා විදුලි බිල රුපියල් 10-15000කින් ඉහළ යනවද? කරන්ට් එක නැතුව ඉන්නවද? ඒවා කිසි දෙයක් නැහැ. අර හඳුන්නෙත්ති කියනවා වගේ පෝලිම් වල ඉන්නවා, අතින් පවංග ගහ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කියුබාවේ ජනතාව වගේ සතුටෙන් ඉන්නවා. මොකද මේ මහා පුරුෂයෝ ටිකක් තමයි මේ පුදුම ආධ්‍යාත්මික ගුණ වගාව තියෙන කවදාවත් සිහිනෙන්වත් වරදක් නොකරන ඉතාමත් සුද්ධවන්තයින් පිරිසක් අති උතුම් පිරිසක් තමයි මේ රට පාලනය කරන්නේ. ඉතින් එහෙම පාලනය කරද්දී මොන අසාධාරණීය වරද සිද්ධ වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ඔක්කොම අතරේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඇවිල්ලා ආපහු කියනවා ගල්ලංගුරු වංචාව හොයන්න ගල්ලංගුරු වංචාවේ මහා මොළ කරුගෙන්ම පරීක්ෂණ කමිටුවක්. කවුද මේ අමාත්‍යාංශ ලේකම් තුමා පරීක්ෂණ කමිටුවක් පත් කරලා තියෙනවලු උදයංග හේමපාල. කවුද මේ උදයංග හේමපාල කියන්නේ? මේ උදයංග හේමපාල ගැන මේ ASD පෙරේරා ගල්ලංගුරු සමාගමේ සභාපතිවරයා අස්වෙන වෙලාවේ ලංකා කෝල් කම්පැනි එකේ සභාපති අස්වෙන වෙලාවේ ඔහු ලිපියක් ලියලා තියෙනවා. මෙන්න මේ ඒකේ තියෙනවා I observed that all major decisions were made by Mr. Udayanga Hemapala and his team according to their wishes and requirements කියලා කියනවා. මේ එතකොට therefore neither I know the board of directors of the LCC can be held responsible for any forthcoming consequences arising from tender procedure. එතකොට මෙන්න මේ tender procedures එකේ වෙන කිසිම ගැටලුවකට මේ සභාපති හෝ මේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලය වග කියන්නේ නැහැ. මොකද මේ සියල්ලම මෙහෙයුවේ මිස්ටර් උදයංග හේමපාල තමයි. මේ කවුදම කියලා බැලුවා මේ උදයංග හේමපාල කියන්නේ මේ කියන්නේ මේ අමාත්‍යාංශ ලේකම්වරයා. දැන් අමාත්‍යාංශ ලේකම්වරයාම එතකොට අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ ඇමතිවරයාගේ නියෝගය ඇතුව අමාත්‍යාංශ ලේකම්වරයා තමයි මේ සම්පූර්ණ ටෙන්ඩර් ක්‍රියාවලිය සිදු කරලා තියෙන්නේ. එතකොට කලින් දීලා තිබිච්ච ටෙන්ඩර් එක අවලංගු කරලා මේ අලුත් සමාගමට ටෙන්ඩර් එක දීලා තියෙන්නේ. ඒවයි පිරිවිතර පවා අඩු කරලා මම මේක ඊයේත් කතා කරා. එතකොට වංගු 18 වංගු සියල්ලම වංගු ටික ගහලා තමයි මේ අලුත් සමාගමට ටෙන්ඩර් එක දීලා තියෙන්නේ. එතකොට ඒ ටෙන්ඩර් එක ප්‍රදානය කරලා අද මේ සම්පූර්ණ මේ මොහොතේ සිද්ධ වෙන මේ දේවල් සියල්ලට වගකිය යුතු අමතිවරයා වගේම වගකිය යුතු ප්‍රධානියෙක් තමයි අමාත්‍යාංශ ලේකම් මේ උදයංග හේමපාල කියන හාදයා. එතකොට එයා විසින්ම පත් කරලා තියෙනවලු පරීක්ෂණ කමිටුවක්. දැන් මේ ඉස්සර අපි අහලා තියෙනවා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. හැබැයි දැන් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ පුනරුදය යටතේ ඊට වඩා ගොඩක් වෙනස්. හොරාම ඇවිල්ලා කමිටුවක් පත් කරනවා. හොරා කාලද කියලා බලන්න හොරා විසින් කමිටුවක් පත් කරනවා. ඒකත් අපූරු දෙයක්. ඒ කියන්නේ 76 වසරක සාපේ අපි නොදැක්ක මේක අපූරු සිදුවීමක්. තමන් කරපු වංචාව හොයන්න තමා විසින්ම කමිටුවක් පත් කිරීම ඊටාම ආහ්ලාදජනකයි. හරිම පුදුමයි. මේ කවදාවත් අහලා නැහැ. ලෝකේ කොහෙවත් මන් දන්නේ නැහැ. මම පොතපතකවත් කියවලා නැහැ. හොරා විසින්ම ඇවිල්ලා හොරකම සම්බන්ධ කමිටුවක් පත් කළා හොරකම සම්බන්ධයෙන් නඩු අහනවා වගේ හොරාම ඇවිල්ලා විනිශ්චාසනයේ ඉඳගෙන නඩු අහනවා වගේ හරි අපූර්ව දෙයක් මේක. මේක ඇත්තටම ඉතින් 70 වසරක සාපේදී දකින්න බැරි වෙච්ච මේ රටේ ජනතාව 68 ලක්ෂයක් ඡන්දෙ දීලා ඒ ඇති කරගත්ත අලුත් තත්වය. හරි ෂෝක්. හරිම හොඳයි. එතකොට
දැන් මේ කුමාර ජයකොඩි බේර ගන්න මේ පොලිමේ එනවා මේ අනුර පනාගොඩ කියලා මන්ත්‍රීවරයෙක් මන් දන්නේ මේ හාදියෝ අපි දැකලත් නැහැ අහලත් නැහැ. ගල්ලංගුරු වංචාවේ කිසිම වංචාවක් වෙලා නැහැ. මිනිහා කියනවා ගල්ලංගුරු වංචාවේ කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. එතකොට අපි ඒක පොඩ්ඩක් අහලා බලුවන හරි වටිනව නේද? එහෙම ගල්ලංගුරු වංචාවේ කිසිම වංචාවක් වෙලා නැහැ කියලා. එහෙම මොකක්ද ඒ කියන කතාව නේද? අපි පොඩ්ඩක් අපි ඒකත් අහලා බලමු මේ මොකද්ද මේ හාදියා මේ කියන්නේ කියලා. මේ බලන්නකො. අපි පැහැදිලිවම දන්නවා ගල්ලංගුරු වංචාවේ කිසිදු ඒගොල්ලෝ කියන වංචාවේ කිසිදු වංචාවක් රටට වෙලා නැහැ. ඒක අපි පැහැදිලිවම ආණ්ඩුවක් හැටියට ඒ වගකීම දරනවා. පාර්ලිමේන්තුවේදී පෙරයිදා මේ පිළිබඳව වාද විවාද කරා. ඒකෙදි පැහැදිලිව අපි ඔප්පු කරලා පෙන්නුවා අමාත්‍යතුමා ඇතුළු ආණ්ඩුව මේ ගල්ලංගුරු විපක්ෂය කියන වංචාවක් සිදු වෙලා නැහැ. ඒක රටට ඉතාම වාසාගත තත්ත්වයක් ඇතුලේ මේක පවත්වාගෙන යන්න කටයුතු කරනවා. නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ ටෙන්ඩරය බාරගත්ත කෙනාගේ අතින් එයා බාරගත්ත කොන්ත්‍රාත්තුව ඉෂ්ට නොවෙලා තියෙනවා නම් ඒකට අදාළ කටයුතු කරන්නත් රජයේ වගකීමක් බැඳලා ඉන්නවා. අපි ඒ කටයුතු නිවැරදිව කරනවා. මේ මාර වැඩි. මිනිහාම කියනවා ගල්ලංගුරු වංචාවක් වෙලා තියෙනවා. හරි ගල්ලංගුරු වංචාවේ වංචාවක් වෙලා නැහැ කියලා. මේව තේරෙන්නේ නැහැ. මේ පුනරුදය මේක ඇත්තටම අහගන්න ඕන මේ ජවිපෙට ඡන්දෙ දීපු කෙනෙක්ගෙන් තමයි මේක අහගන්න ඕන. මට නම් අම්මපා මට නම් තේරෙන්නේ නැහැ මේ ගල්ලංගුරු වංචාවේ වංචාවක් නොවෙන්නේ කොහොමද කියලා ඒක තේරෙන්නේ නැහැ. ඒක මම දන්න භාෂාත්මක මගේ තියෙන භාෂා හැකියාවෙන් මට ඒක අවබෝධ කරගන්න තේරෙන්නෙත් නැහැ. කවුරු හරි තේරෙන කෙනෙක් ඉන්නවා නම් මේක යටින් කමෙන්ට් කරන්න. මමත් ඉගෙන ගන්න කැමතියි. මොකද මම සෑහෙන්න හෙව්වා මම chat GPT එකට ගිහිල්ලත් ඇහුවා මේ වංචාවේ වංචාවක් වෙලා නැහැ කියන එකේ අර්ථය මොකද්ද කියලා. chat GPT එකට තාම කරකිනවා. එයාටත් හොයාගන්න බෑ. chat GPT එකත් මම දන්නේ වැඩ කරනවද දන්නේ නැහැ. දැන් ඒකත් ගිනි අරගෙන කැඩිලා දන්නේ නැහැ. මොකද එච්චරම මේ ඒ සර්වර්ස් ටිකත් ගිනි ගන්න සීන් එකක් තමයි මේ වගේ ඒවට නම් මේ පුනරුද්දේ මේ කියන ඒවට නම් උත්තර කාටවත් හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් මේ ගෑස් හිඟ කතාව. ඇත්තටම ගෑස් හිඟ නැද්ද? ගෑස් හිඟ කතාව බොරුද? දැන් මට නම් ගෑස් නැති වෙලා මං හරි අසීරුතාවයකටපත් වුණා පහුගිය දවස් දෙක තුනකට කලින්. එතකොට බොහොම අමාරුවෙන් මේ යාළුවෙක් ළඟ තිබිලා ගෑස් එකක් ඉල්ලගෙන ආවා. ඒ මටනේ මට වෙච්ච එකක් නේ මම කියන්නේ මේ රටේ ජනතාව එතකොට අර හැම වෙලේම ප්‍රවෘත්ති වල පෙන්නන්නේ. අපි Facebook එකේ දකින්නේ TikTok වල දකින්නේ මිනිස්සු බනින්නේ. මේ මාධ්‍යවල බනින්නේ. එතකොට මේ කවද ඒවද මේ පරණ ඒවද කියලා දන්නේ නැහැ. මට ඒකත් සැකයි දැන් මේ කියන විදිහට ආණ්ඩුවේ മന്ത്രിවරු ඇමතිවරු කියන විදිහට කිසිම ගෑස් හිඟයක් නැහැ. අර චන්දන සූර්යාරච්චි කියන විදිහට කිසිම ගෑස් හිඟයක් නැහැ. හරි මිනිස්සු එතකොට මේ ඇයි මේ පොලිමේ ඉන්නේ විනෝදයටද? මොකක් හරි නිකන් අර කියුබාය වගේ hina වෙවි පොලිමේ ඉන්නවා මොකක් හරි 아무තු කැසිල්ලක් හැදිලාද රටේ ජනතාවට. ඉතින් මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. මමත් මේ ඉල්ලීමක් කරන්නේ මේක බලන අයගෙන් ඔබේ ප්‍රදේශයේ ගෑස් එහෙම කිසිම ප්‍රශ්නයක් නැද්ද? එහෙම නැත්නම් ගෑස් නැද්ද? ගෑස් පෝලිං නැද්ද? පෝලිං තියනවද කියලා අපිට පොඩ්ඩක් අපිවත් දැනුවත් කරන්න. මොකද අපිටත් දැන් මේ කියන විදිහට මම දැක තව එක තැනක් කියලා තියෙනවා මේ නිලධාරියෙක් ඇවිල්ලා කියනවා මේ ගෑස් යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ මේ මිනිස්සු පැනික් වෙලා ගෑස් මිලදී ගැනීම නිසාලු. මම නම් දන්නේ නැහැ. මොකද අපේ ගෙදරත් තියෙන්නේ නිල් පාට ගෑස් සිලින්ඩරයකුයි කහ පාට ගෑස් සිලින්ඩරයකුයි. මොකද නිල් පාට ගෑස් ගේන්න ඕන එකට කහ පාට එකට නිල් පාට ගෑස් දෙන්නේ නැහනේ. ඉතින් එහෙම නැත්නම් මම දන්නේ shopping bag වලට හරි බූලි වලට හරි බෝතල් වලට හරි එහෙම නැත්නම් ගෝණි වලට හරි ගෑස් මිනිස්සු අරගෙන යනවද කියලා දන්නේ නැහැ. එතකොට කොහොමද මේ වැඩිපුර ගෑස් මිලදී ගන්න කියන එක සම්බන්ධයෙන් මාර ප්‍රශ්නයක් තියෙනවා. මේවත් පුනරුදු ප්‍රශ්න. මේ පැනික් වෙලා මිනිස්සු පෙට්‍රල් ඩීසල් භූමි තෙල් එකතු කරනවා කිව්වොත් ඒක පිළිගන්න පුළුවන්. ගෙවල් වල තියෙන කෑන් වලට බැරල් වලට මේව එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ ගෑස් කොහොමද එකතු කරගන්නේ කියන එක සම්බන්ධයෙන් ආපහු අන්නර වගේ බරපතල ගැටලුවක් පැන නැගෙනවා. ඔළුවට අදහසක් එනවා මේ ඔළුවේ කැක්කුමත් හැදෙනවා මේ කොහොමද මේ මොකද්ද මේ ඇත්තටම මේ අකුමේ මොනවද මේ කියන්නේ කියලා බලන්න. එතකොට මේ විදුලි බිල වැඩි කරන්න ගෙනාපු යෝජනාවේ ගල්ලංගුරු මගඩියේ පාඩුව අතුලත් කරලා නැහැ කියලා නලින් ජයතිස්ස අමාත්‍යවරයා කියනවා.
එතකොට මේ පාර මේ 13.5ක් වැඩි කරන්නේ ඒකේ අර ගල් අඟුරු මගඩියෙන් වෙච්ච පාඩුව ඇතුළත් කරලා නැහැ කියලා. එතකොට මේක එහෙනම් වෙන එකක්. වෙන මොකක් හරි මේගොල්ලගේ වියදමක් කවර් කරගන්න තමයි මේ 13.5. ඒ කියන්නේ 13.5ට අමතරව තව 125ක් විතර වැඩිවීමට ඒ කියන්නේ නියමිතයි. ඒක තමයි ඒ කියන්නේ නලින් ජයතිස්ස එක්කෝ කියන්නේ ඒක ඊළඟ පාර ඒක වැඩි කරලා දෙනවා කියලා. එතකොට මේ කුමාර ජයකොඩි ගැන කතා කරා. කුමාර ජයකොඩි නිර්දෝෂීලු මන්ත්‍රී දේවානන්ද සුරවීර මම මෙතන දාන්නම්. එතුමා කියනවා මේ කුමාර ජයකොඩි ඇමතිවරයා නිර්දෝෂී කියලා. එතකොට දැන් මේ හැම කෙනෙක්ම කියන කතාව ඇතුළේ තියෙනවා කුමාර ජයකොඩි නම් නිර්දෝෂී. කුමාර ජයකොඩි නෙමෙයි මේ වංචාවේ සල්ලි ටික ගිහිලා තියෙන කුමාර ජයකොඩිට නෙමෙයි වගේ කතාවක් නෙමෙයි කියන්නේ. මෙන්න මේ මම Facebook එකේ දැක්කා මෙන්න මෙහෙම එකක් මෙන්න මෙතන බලන්න. හැබැයි ඒ කතාව නම් අපිට පිළිගන්න පුළුවන් මෙන්න මේක බලන්න මම ඒකට මුකුත් කියන්නේ නැහැ. ඒක ඕගොල්ලොම බලලා ඕගොල්ලොම තීරණය කරන්න. අවසාන වශයෙන් ගත්තොත් දැන් මේ බිමල් රත්නායක ඇමතිවරයා පාර්ලිමේන්තුවේද මාධ්‍ය අහුවෙන තැන බිමල් රත්නායක කියන්නේ ඉතින් අම්මේ පරමාදර්ශී සුසමාදර්ශී චරිතයක්නේ පෙන්වන්නේ. දැන් කයිවාරු කාර්යයට කයිවාරු මදයට අමු ගෝතෙක් ඇත්ත කතන්දරේ. අමු ගෝතෙක්. හරි? දැන් නුවරට කෝච්චි දැන් දිට්ටා සුළුකුණාටු ඇවිල්ලා මාස කීයක්ද? නුවරට කෝච්චි අදත් නැහැ. නුවරට කෝච්චි යන්න හම්බෙන්නේ නැහැ. පේරාදෙණිය පාලම හදන එක ඒකත් මග නතර වෙලා. එතකොට මම දැක්ක දුම්රිය සාමාන්‍යාධිකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමෙන් හොඳට මේ රෙදි ගලවනවා බිමල් රත්නායකගේ. හරි? එතකොට යන්නේ ඒ වගේ කියන්නේ තනිකරම කයිවාරු වලින් මේ මුළු ආණ්ඩුවේම ඉන්නේ පචයෝ. සම්පූර්ණම කරන්නේ කයිවාරු ගහන එක. එතකොට දැන් අපේ රට 2022 පත්වෙච්ච තත්වය මේක මම ඊට කලින් කතා කරලා තියෙනවා. ඒ සිදුවෙච්ච සිදුවීම් පෙළගස්සලා ගත්තාම කොරෝනා වසංගතය නිසා ලංකාවේ සිද්ධ වෙච්ච මේ ආර්ථික අර්බුදය. මොකද ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ පැහැදිලිව කිව්වා මේක වැහුවොත් රට වැහුවොත් නැවත දිගට අනිවාර්යයෙන්ම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒකේ වගකීම ඕගොල්ලෝ ගන්නවද කියලාත් ඇහුවා. මේ වහන්න කියලා වසන්ත සමරසිංහලා ලාල්කාන්තලා කෑ ගහද්දි පාරට බෑලා. එතකොට ඒක අහන්නේ නැතුව වැසීමේ ප්‍රතිඵල හැටියට විශාල ආර්ථික අර්බුදයකට අපි රටපත් වුණා. ඒක බොහෝම අමාරුවෙන් අවුරුදු 2.5කට ආසන්න ඉතාම කෙටි කාලයකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඩොලර් මිලියන 20ක තිබිච්ච මිලියන 20ක් ඩොලර් මිලියන 20ක් ඒ කියන්නේ අඩුම ගානේ එක තෙල් නැවක්වත් බාගන්න බැරුව තිබිච්ච සංචිත ඩොලර් බිලියන 6ක දක්වා ඉස්සරහට ගෙනල්ලා රටේ තිබිච්ච තෙල් පෝලිං ගෑස් පෝලිං එදා තිබිච්ච සියල්ලම අහෝසි කරලා ඉවර කරලා රටේ ආර්ථික වර්ධන වේගයත් 100කට 5කට ගෙනල්ලා තමයි රට අනුර කුමාර දිසානායකට බාර දුන්නේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද රටේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද රටේ මිනිස්සු අතේ සල්ලි නැහැ. රටේ කිසිම අලුත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. වැලිකොට්ට සංවර්ධනය තිබුණා. ඒකත් වෙන මේ ඊළඟ ආපු වැස්සට ඒව ටිකත් ඔක්කොම ගහගෙන ගිහිල්ලා. එතකොට කිසිදු වැඩපිළිවෙලක් නැති කයිවාරු කාර්යෝ ටිකක් රට බාර ගැනීමේ රට බාර දීමේ ඇත්තටම බාර ගැනීමේ නෙමෙයි රට බාර දීමේ ප්‍රතිඵලය අද මුළු රටම භුක්ති විඳින්මින් ඉන්න වෙලාවක්. ඒ ඉන්න අතරේ ආරම්භයේ ඉඳලම කන්ටේනර් 323 සිට මහා ගල් අඟුරු වංචාව දක්වා මොකද මේක දිගටම ඕන තරම් කතා කරලා තියෙනවා. හැමෝම මේ දවස්වල ඒක ගැන කතා කරනවා. ඒක නිසා මම ඉන් ඩීටේල් කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අරගෙන බැලුවොත් එක ගල් අඟුරු ටොන් එකෙන් ඩොලර් 30කට වඩා අමුවේ වංචා කරලා හොරා කාලා තියෙනවා. එතකොට මිලියන 2.5ක් විතර ගල් අඟුරු ටොන් ගෙනාවහම ගණන් කරලා බලන්න 2.5 වැඩි කිරීම 30 වැඩි කිරීම 300 වැඩි කරලා බලන්න කොයිතරම් විශාල ධනස්කන්ධයක් හොරා කාලා තියෙනවද කොමිස් ගහලා තියෙනවද. ඒ කියන්නේ වැඩි ක්වොලිටි එකට බිල දාලා අඩු ක්වොලිටියේ තාම ලෝ ක්වොලිටි එකේ ගල් අඟුරු ගෙනල්ලා තමයි මේ දීලා තියෙන්නේ. මොකද ඒ ලෝ ක්වොලිටි ගල් අඟුරු ඩොලර් 70වත් ඩොලර් 45ත් අතර යන්නේ. ඒතර අපි දන්නේ නැහැ මේක 45ටද ගෙනාවේ 55ටද ගෙනාවේ 60ද ගෙනාවේ. හැබැයි 98කට තමයි බිල් කරලා තියෙන්නේ. අද එක පැත්තකින්
බිලියන 7.5කට 7.6 විතර ප්‍රමාණයක් මේ පළවෙනි ගල් අඟුරු නැව් 8න් ශ්‍රී ලංකා විදුලි මණ්ඩලය පාඩු ලබලා තියෙනවා. එතකොට ඒ පාඩුව කියන්නේ ජනනය කරන විදුලියෙන් ලබන පාඩුව. හැබැයි බලාගාරයට සිද්ධ වෙන පාඩුව සහ පරිසර හානිය අති විශාල අලු ප්‍රමාණයක් පිටවීම නිසා ඇති වෙන පරිසර හානිය තාම ගණන් හදලා නැහැ. ඒව ගණන් හදලා එනකොට මේකේ මේ කරපු වංචාව මේ කරපු පාඩුව රටට කොච්චරද කියලා කාටවත් කියන්න බැරි වේවි, හිතා ගන්නවත් බැරි වේවි. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය. එහෙනම් හෙටත් හමු වෙමු. ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.